Hello everyone. Today I am going to teach you the question with the verb am is are. verb am is are අපි කරා be verbs එක ඊට කලින් වීඩියෝ එකේ අපි කරලා තියෙනවා කොහොමද අපි sentences හදන්නේ am is are කියන වචන යොදාගෙන. එතකොට මේ ඒව හැදුවේ අපි ගිය සැරේ අපි හැදුවා positive sentences and negative sentences. ඒ කියන්නේ am is are දාලා සහ am not is not are not දාලා negative වලින් sentences හැදුවා. දැන් අද අපි කතා කරන්න යන්නේ am is are යොදාගෙන කොහොමද ප්‍රශ්නයක් ගොඩනගන්නේ කියලා. question එකක් හදන්නේ කොහොමද? එතකොට මේ question එක හදන්නේ මෙන්න මෙහෙමයි. මේ I am කියන එක එදා මම ඔයගලන්ට කියන්නවා I ආවොත් am අනිවාර්යෙන් ලියන්න ඕනේ. he ආවොත් අපි is she it මෙන්න මේ ඔක්කොටම noun එකක් singular noun එකක් තියෙනවා නම් අපි is දාලා තමයි වාක්‍යයක් ගොඩනගා ගන්න. ඒතර are we you මේ we are දාලා. එතකොට මේ we එක ගත්තොත් we you they කියන plural subject දාලා අපි කොහොමද are එක තමයි දාලා will use කරන්නේ. ඒක දාලා අපි sentences නිර්මාණය කරගන්න පුළුවන්. ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට දැන් අද මම කතා කරන එකේ ඔයගොල්ලන්ට බලන්න මේ වීඩියෝ එක බලලා එන්න. මේ වීඩියෝ එක බලනකොට තමයි ඔයාලට තේරෙන්නේ step by මේක කොහොමද තේරුම් ගන්න කියලා. දැන් අද මම කතා කරන විදිය තියෙන්නේ මේ I එක you එක he එක she එකට මේ කොහොමද මේ ප්‍රශ්නේ ගොඩනගා ගන්න කියලා. එතකොට දැන් මේ I එකක් තියෙනවා නම් I am එක මෙන්න මේක ඉස්සරහට ගෙන්න ඕනේ. හරිද? ඔයාලා ඉස්සරහට ගේන්න ඕනේ. ඉස්සරහට ගෙනාවොත් තමයි මේක ප්‍රශ්නේ ගොඩනගන්නේ. එතකොට am I. තේරුණාද? am I. ඊට පස්සේ she is happy කියලා අපි ගමු example එකක් ගන්න. she is happy. ඕන්න she is happy. අය සතුටින් කියන්නේ she is happy. මේක ප්‍රශ්නයකට ගොඩනගා ගන්න ඕනේ. දැන් මේක negative sentence එකෙන් දෙනවා නම් negative sentence එකෙන් දෙන්නේ මොකක්ද? she is not happy. She is not happy. අය සතුටින් නෙමෙයි. She is not happy. දැන් මේකේ ප්‍රශ්නයක් ගොඩනගා ගන්න ඔයාට කොහොමද? Is she happy? Is she happy? එහෙමයි. Is she happy? Is she happy? අය සතුටින්ද? Is she happy? මේක positive question එකක්. මේක positive question එකක් be verbs එකේ am is are යොදාගෙන කරන positive question එකක් තමයි අපි නිර්මාණය කරේ. ඒ වගේ ඕන තරම් මේ sentences හදන්න පුළුවන්. ඔයාට be verbs දාලා sentences හදලා ආපහු ඒ sentences එකෙන් ප්‍රශ්නයක් ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රශ්න හදන්නේ එහෙම තමයි. නිවැරදිව ප්‍රශ්නයක් ගොඩනගා ගන්න එහෙම. Is she is happy? Is she happy? ඔයගේ ගොඩාක් she is worried. ඒක අනිත් පැත්තට හදතයි is she worried. එයා අසතුටින්ද ඉන්නේ. එතකොට දුකින්ද ඉන්නේ. මේක තමයි හදන ක්‍රමය. දැන් මේක තමයි method එක. Now look at the here example එකක් තියෙනවා. Are your hands are dirty or clean? ඔයාගේ අත් පිරිසිදුද අපිරිසිදුද පිරිසිදුද? ඒක තමයි ප්‍රශ්නේ. ඔයාගේ අත් අපිරිසිදුද පිරිසිදුද? Are your hands are dirty or clean? Is your home near the school? Is your home near the school? ඔයාගේ ගෙදර තියෙන ඔයාගේ home එක ඔයාගේ පාසල ළඟද තියෙන්නේ. එතකොට මේ near කියන ප්‍රොපොසිෂන් එකකුත් දාලා තියෙනවා. හරිද? ඒවත් එක්ක එකතු කරලා තමයි මේ ප්‍රශ්නේ ගොඩනගාලා තියෙන්නේ. දැන් ඒක තමයි ඔයාට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. අර කලින් ඒවට පාඩම් ටික හොඳට ස්ටඩි කරමු. එතකොට මේක තේරෙයි කොහොමද මේක හැදෙන්නේ කියලා. දැන් මේකේ කොහොමද අපි negative question එකක් හදන්නේ? negative question එකක්. මේ විදියටමයි. නමුත් මේක චූටි වෙනසක් තියෙනවා. මේ විදියටම හදනවා කොහොමද හදන්නේ? Am I not? Means that I am not a teacher. Right? I am not a teacher. එක not am එක ඉස්සරහට අරගෙන not එක දාන්න. මේකේ is she කියන එක අපිට ගන්න පුළුවන් isn't she. Then අපි හදනවා she is she not a teacher? Is she not happy? එහෙම නැත්නම් she not a teacher. ඔයගේ ඕන වාක්‍යයක් ගන්න පුළුවන්. She not happy.
ඒක ආයෙත් හදන්න පුළුවන් ලේසි ක්‍රමයකට. Isn't she happy? Isn't she happy? Isn't she happy? Isn't she happy? කොහොම හදන්න පුළුවන්. Are you happy? Are you happy? Are you happy? Are you not happy? Are you not happy? Are you not happy? Are you not happy? ඔක තව කෙටි කරලා හදන්න පුළුවන් කොහොමද? Are you not happy කියන එක කෙටි කරාම aren't you happy? Aren't you happy? ඔන්න ඔය විදිහට නෙගටිව් ක්වෙස්චන් එකක් පොසිටිව් ක්වෙස්චන් එකක් ඔයගලන්ට හදාගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා තියන්නේ මේ නෙගටිව් ක්වෙස්චන්ස් හදන්නේ කොහොමද පොසිටිව් ක්වෙස්චන්ස් හදන්නේ කොහොමද ආන්සර් දාලා. දැන් ඒක තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. මේක හොඳට බලලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න කියලා ඔයාලට මම කියනවා.